නම් පටන් ගමු හොඳේ. කල්චර් ඉන් ඉන්ටර්නැෂනල් බිස්නස්. මේකෙදි කතා කරන්නේ ඉන්ටර්නැෂනල් බිස්නස් වල තියෙන කල්චර් එක ගැන. එච්චරම අමාරු නෑ මේ පාඩම. ලර්නින් අවුට්කම්ස් ගත්තාම මේ මුලින්ම කියනවා කල්චර් කියන්නේ මොකක්ද කියලා ඒ ටර්ම් එක ඩිෆයින් කරලා තියෙනවා. ඊට පස්සේ කල්චර් එකේ තියෙන කැරක්ටරිස්ටික්ස් පෙන්නලා තියෙනවා. ඒ වගේම තමයි කම්පොනන්ට්ස් කල්චර් එකේ තියෙන මොන වගේ කම්පොනන්ට්ස්ද කියලා. ඊට පස්සේ මෙන්න මේක චුට්ටක් වැදගත් හොට්ස්පර්ඩ් ඩයිමෙන්ෂන් කියන එක. ඒක ගැන කතා කරනවා. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් බිස්නස් කල්චර්ස් කීපයක් ගැන කතා කරනවා. ඒව ඉවලුවේට් කරලා පෙන්නනවා. දැන් ඔන්න මුලින්ම ඩෙෆිනිෂන් එකට යන්න හදන්නේ. කල්චර් එකක් කියන්නේ මොකක්ද? අපි නෝමලි කල්චර් එකක් කියලා ඉගෙන ගන්න දේම තමයි මෙතනදී කියන්නේ. කල්චර් එකක් ඇතුළතදී වෙන්නේ මොකක්ද? values, understanding, assumptions, goals, එතකොට ඔය practices, mindset ඒ හැමදේම share වෙනවා. ඒ දේවල් අපි ඉගෙන ගන්නේ අපේ earlier generation එකෙන්. කලින් generation එකෙන් තමයි අපි ඒව ඉගෙන ගන්නේ. මොකද ඒ කලින් generation එකෙන් අපිට ඒව impose කරලා තියෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? ඔය කියන දේවල් succeeding generation එකට නැත්නම් future generation එකටත් අරගෙන යනවා. ඔය කියන generation 3 ඇතුළතදී ඔය කියන මේ values, understanding, assumptions ඒ දේවල් share කරන එක, උවමාරු කරන එක තමයි culture එකක් කියලා කියන්නේ. එතකොට culture එකක් ගත්තාම මෙන්න මේ ටික ඔය set of values, beliefs, rules and institution held by a group of people. ඕක තමයි culture කියලා කියන්නේ. ඊළඟට කල්චර් එකක තියෙන කැරක්ටරිස්ටික්ස් තියෙනවා. කල්චර් එකක් ගත්තාම ඕනම කල්චර් එකක මෙන්න මේ තියෙන ගති ලක්ෂණ තියෙනවා. ලර්න්ඩ් කියලා කියන්නේ කල්චර් එකක් ඒ කියන්නේ culture is not coming from our genetics. අපේ ජාන වලින් නැත්නම් අපි ඉපදෙද්දිම අපි දන්නේ නැහැ අපේ කල්චර් එක මොකක්ද කියලා. මොකද ඉපදෙද්දි අපි දන්නේ නැහැ අපේ කල්චර් එක මොකක්ද කියලා. ඒක බයොලොජිකල් දෙයක් නෙමෙයි. It should be learned. අපේ කල්චර් එක අපි ඉගෙන ගන්න දෙයක්. අපි ඉන්න වටපිටාවෙන් අපේ අම්මලා තාත්තලාගෙන් නැත්නම් අනිත් දේවල් වලින් අපි ඉගෙන ගන්න දෙයක්. ඒකයි කල්චර් එක කියන්නේ learned. කල්චර් එක ඉගෙන ගන්න දෙයක්. ඒක බයොලොජිකල් නැත්නම් ජෙනටික්ස් වලින්, ජාන වලින් ඒ දේවල් වලින් එන දෙයක් නෙමෙයි. අනිත් එක තමයි ෂෙයාර්ඩ් කියන්නේ. ඒ කියන්නේ ෂෙයාර්ඩ් කියන්නේ අපි කල්චර් එක ෂෙයා කරන්න ඕන. දැන් මෙතනදී කිව්වනේ කල්චර් එකකදී අපි මේ හැම දෙයක්ම ඒ කියන්නේ values, understanding, assumptions ඔය හැමදේම ෂෙයා කරන්න ඕන. කල්චර් එක කියන්නේ it not restricted to some particular individual. يعني තනි කෙනෙක්ට තියෙන දෙයක් නෙමෙයි. ඒක ඒ ඉන්න පිරිස හැමෝම ඇතුලේ ෂෙයා කරන්න ඕන. ඔය ෂෙයා කරේ නැත්නම් කල්චර් එකකට පැවැත්මක් නැහැ. දැන් අපි ගත්තොත් මොකක් හරි කල්චර් එකක් අපේ සිංහල සංස්කෘතිය නැත්නම් මොකක් හරි ආගමික සංස්කෘතියක් ගමුකෝ අපි ඒ වගේ දෙයක තියෙන ඔය හොලිඩේස් නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන රිලිජියස් ෆෙස්ටිවල්ස් ඒගොල්ලන්ගේ තියෙන එක බිහේවියර්ස් ඒ හැමදේම කල්චර් එක ඇතුලේ ෂෙයා කරන්න ඕන. නැත්නම් එක එක්කෙනා වෙනස් දේවල් නේ කරන්නේ. අනිත් එක තමයි ට්‍රාන්ස්ජෙනරේෂනල් කියලා කියන්නේ. ට්‍රාන්ස්ජෙනරේෂනල් කියලා කියන්නේ මේ කියන කල්චර් එක ඇතුලේ තියෙන දේවල් එක ජෙනරේෂන් එකකින් තව ජෙනරේෂන් එකට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. දැන් අපි කිව්වා අපේ earlier generation එක අපේ මුතුන් මිත්තෝ ඒගොල්ලෝ අපිට දුන්නා කල්චර් එක. අපි එතකොට මොකද කරන්නේ? අපේ future generation එකට නැත්නම් succeeding generation එකට ওই කියන කල්චර් එක ඇතුලේ තියෙන දේවල් අපි ට්‍රාන්ස්ෆර් කරන්න ඕන. එහෙම නැත්නම් කල්චර් එකක් ඉස්සරහට ගෙනියන්න බෑ. දැන් අපි එක්සැම්පල්ස් විදියට ගත්තොත් පර්සියන් කල්චර් එක, එතකොට මායන්ස් ඒ වගේ කල්චර් පරණ කල්චර්ස් ඒව දැන් නැහැ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ කියන කල්චර්ස් ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරලා නැහැ ජෙනරේෂන් වයිස්. ඒගොල්ලන්ගේ ෆියුචර් ජෙනරේෂන් එකට ඒගොල්ලෝ කල්චර් එක ට්‍රාන්ස්ෆර් කරලා නැහැ. ඒ නිසා දැන් ඒ කල්චර්ස් නැහැ. එතකොට කල්චර් එකක් පවතින්න නම් ට්‍රාන්ස්ජෙනරේෂනල් කියන එක තියෙනවා. ඒ කියන්නේ ආ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට කල්චර් එක ට්‍රාන්ස්ෆර් කරන්න ඕන. ඊට පස්සේ මේ සිම්බොලික් කියන එක ඒ කියන්නේ කල්චර් එකක් අපිට දකින්න පුළුවන්. දැන් කල්චර් කියන වචනේ අපිට ඒකේ තේරුමක් නැහැනේ. කල්චර් එකක් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක සිම්බල් ඒක සංකේතවත් කරන ෆිසිකල් දේවල් කීපයක් තියෙනවා. දැන් අපි කල්චර් එකක් ගත්තොත් අපේ ලංකාවේ සංස්කෘතිය ගත්තත් අපිට දකින්න පුළුවන් අපේ ෆුඩ් වලින් ඒ වගේම අපේ ඩ්‍රෙස් කෝඩ් එකෙන් අපේ ලයිෆ් සයිකල් එකෙන් ඒ දේවල් ලයිෆ් ස්ටයිල් වලින් දැන් අපි වෙන නිකන් වෙස්ටර්න් කල්චර් එකක් ගියත් වෙස්ටර්න් කල්චර් එකක් දිහා බැලුවොත් ඒගොල්ලන්ගේ ෆුඩ් වලින් ඒගොල්ලන්ගේ ඩ්‍රෙස් කෝඩ් වලින් ලයිෆ් ස්ටයිල් ඒ වගේ දේවල් වලින් අපිට දකින්න පුළුවන්. එතකොට කල්චර් කියන දේ සිම්බොලික්. ඒ කියන්නේ සංකේත වලින් පෙන්වන්න පුළුවන් වෙන්න ඕන මේක තමයි අපේ කල්චර් එක කියලා. පැටර්න් කියලා මෙතන කියන්නේ කල්චර් එකක් වුණාම ඒකට නිකන් ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕන. there should be a structure or pattern. දැන් අපේ ලංකාවේ සංස්කෘතිය නැත්නම් අපි දැනට ඉන්න කල්චර් එක ඇතුලේ ගත්තොත් ඒකේ පැටර්න් එකක් නැත්නම් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දැන් අපේ කල්චර් එක ඇතුලේ කොහොමද හැදිලා තියෙන්නේ? එතකොට කියනවා සාමාන්‍යයෙන් අපේ කල්චර් එකක් ඇතුලේ කියන දේ තමයි ළමයෙක් වුණාම ඒ කියන්නේ ඉස්කෝලේ යන්න ඕන. කල්චර්
මෙතන කියන්නේ දැන් අපේ පැටර්න් එක ගත්තොතින් නැත්තම් ස්ට්‍රක්චර් එක ගත්තොතින් දැන් අපේ ලංකාවේ සංස්කෘතිය ඇතුලේ කියන්න පුළුවන් as a child you have to go to school. ඒ කියන්නේ මම නිකන් කියන්නේ ස්ට්‍රක්චර් එකක් නැත්තම් පැටර්න් එකක් එන විදිහ වගේ. ඒ කියන්නේ මුලින්ම ළමයෙක් වුණාම ඉස්කෝලේ යන්න ඕනේ. ඊට පස්සේ ඉස්කෝලේ ගිහින් හොඳට විභාග පාස් කරලා ඊට පස්සේ යුනිවර්සිටි යන්න ඕනේ. යුනිවර්සිටි ගියාට පස්සේ ඔයා ජොබ් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ මැරි කරන්න ඕනේ. ඒ වගේ පැටර්න් එකක් නැත්තම් මොකක් හරි ස්ට්‍රක්චර් එකක් තියෙනවා ඔය කියන කල්චර් එක ඇතුලේ. කල්චර් එකක් ඇතුලේ අපිට ඕන විදිහට කරන්න බෑ. දැන් ඔයාට මුලින්ම ඒක ඕනේ. ඒ කියන්නේ පැටර්න් එකක් මොකක් හරි ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕන අනිවාර්යෙන්. ඊට පස්සේ කියනවා ඇඩැප්ටිව් කියන එක. ඇඩැප්ටිව් කියන එකේදී වෙන්නේ කල්චර් එකකට කැපැසිටි එකක් තියෙන්න ඕන චේන්ජ් වෙන්න. නැත්තම් ඇඩැප්ට් වෙන්න. නැත්තම් අපි කියනවා ඇඩ්ජස්ට්මන්ට් කරන්න හැකියාවක් තියෙන්න ඕන. මොකද දැන් එදා තිබ්බ දැන් අපි ගත්තොත් ලංකාවේ සංස්කෘතිය දැන් අවුරුදු ගාණක් පස්සට ගිහින් බලුවොත් ඒ සංස්කෘතියම නෙමෙයිනේ දැන් තියෙන. ඒක පොඩ්ඩක් වෙනස් වෙලා. ඒක අද තියෙන දේවල් අනුව ඇඩැප්ට් වෙලා. ඒක ඇඩ්ජස්ට්මන්ට් වෙලා. දැන් අපි එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ඒ කියන්නේ ඔතන කියන්නේ කල්චර් එකක් වුණාම ඒ කල්චර් එකට ඇඩැප්ට් වෙන්න, ඇඩ්ජස්ට්මන්ට් වෙන්න නැත්නම් චේන්ජ් වෙන්න තියෙන අලුත් දේවල් අනුව හැඩ ගැහෙන්න කේපබිලිටි එකක් නැත්නම් ඇබිලිටි එකක් තියෙන්න ඕන. අපි එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් දැන් අපේ ලංකාවේ ඇතුළෙම අපි ගත්තොත් এডুকেෂන් කියන එක এডুকেෂන් එක කල්චර් එක අනුව වෙනස් වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලම කාලේ මුලින්ම වගේ এডুকেෂන් කියන එක අධ්‍යාපනය හම්බුනේ ගොඩක් high income groups වලට විතරයි. සල්ලි තියෙන ගොඩක් පොහොසත් අය විතරයි ඉගෙන ගත්තේ. අනිත් අය ඉගෙන ගත්තේ නැහැ. හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔක වෙනස් වෙලා. ගොඩක් ඇඩ්ජස්ට්මන්ට් වල දැන් හැමෝම වගේ ඉගෙන ගන්න. අනිත් පැත්තෙන් ගත්තොත් এডুকেෂන් කියන එක ඉස්සරම අපි කියන්නේ තිබ්බේ කොහොමද ගොඩක් අර රිලිජියස් ප්ලේසස් වලනේ පන්සල් වල. එහෙමනේ අධ්‍යාපනය දුන්නේ. දැන් එහෙම නැහැ. ඉස්කෝල තියෙනවා. ඒ වගේ කල්චර් එක ඇඩැප්ට් වෙලා ඇඩ්ජස්ට්මන්ට් එක තමයි එන්නේ. ඕක තමයි කල්චර් කැරක්ටරිස්ටික්ස්. ලර්න්, ෂෙයාර්ඩ්, එතකොට පැටර්න්, ඇඩැප්ටිව්, සිම්බොලික්, ට්‍රාන්ස්ජෙනරේෂනල් ඕවා තමයි කැරක්ටරිස්ටික්ස්. ඕකෙන් පාස් පේපර්ස් අහලා තිබ්බා. කල්චර් එකක කැරක්ටරිස්ටික් මොනවද කියලා ඒවා පොඩ්ඩක් බ්‍රීෆ්ලි එක්ස්ප්ලেইন කරන්න තියෙනවා. ඒකේ ප්‍රශ්න නෑනේ නේ මම ඉස්සරහට කරගෙන යන්නම්. ඊට පස්සේ අහනවා ethnocentrisity versus cultural literacy. ඔය ethnocentrisity කියන එක ගැනත් අහලා තිබ්බා පාස් පේපර් එක. ඔතන වෙනස්කම වගේ තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ethnocentrisity කියලා කියන්නේ you think that your culture is the most superior culture and you try to impose your culture on others. ඔයා හිතන්නේ ඔයාගේ කල්චර් එක තමයි නැත්නම් ඔයාගේ සංස්කෘතිය තමයි හොඳම සංස්කෘතිය. ඒ නිසා ඔයා ඔයාගේ වටේ ඉන්න අයටත් කියනවා ඔයගොල්ලොත් එන්න මේකට. අර ආගම් වලට බඳව ගන්න. අන්න ඒ වගේ ඔයාගේ සංස්කෘතිය තමයි හොඳම සංස්කෘතිය. ඔයාගේ ආගම තමයි හොඳම එක. අනිත් අයවත් ඔයා කොහොම හරි ඔයාගේ පැත්තට ඇදලා ගන්න හදන්නේ. එක්සැම්පල්ස් විදියට ethnocentricity කියන එකට දුන්නේ ගොඩක් ඔය ඉස්ලාමික් ටෙරරිස්ට් ඕගනයිසේෂන්ස් ISIS ඒ වගේම ඔය අල් ෂබාබ් බොකෝ හරාම් ඔය වගේ නම් ටිකක් දුන්නා. අන්න ඒව තමයි ගොඩක් එත්නොසෙන්ට්‍රිසිටි ඔය ගොඩක් ඔය ත්‍රස්තවාදී සංවිධාන කරන්නේ ඒකනේ ඒගොල්ලන්ගේ කල්චර් එකට අනිත් අයව කොහොම හරි ඇදලා ගන්න තමයි try කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කල්චර් එක තමයි superior culture එක කියලා ඒගොල්ලෝ හිතනවා. examples වෙන්නේ ඔන්න ඔය කියන්නේ ඉස්ලාමික් ටෙරරිස්ට් ඕගනයිසේෂන්ස් like IS ඊට පස්සේ අල් ෂබාබ් බොකෝ හරාම් ඒ වගේ ඒවා. තව ගොඩක් කලින් තිබිලා තියෙන සංවිධානයක් KKK තුනක් තියෙන්නේ. ඒක ඇවිල්ලා යුරෝපියන් පීපල් තමයි ඒක ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සංවිධානය නැත්නම් ඒ කල්චර් එකේ අයිඩියා එක උනේ සුදු මිනිස්සු තමයි සුපීරියර්. සුදු මිනිස්සු තමයි උසස්ම අය. අනිත් ඔක්කොම ජාතීන් ඉන්නේ ඒගොල්ලන්ට යටත් වෙලා කියලා. එහෙම එකක්. ඒක තමයි එත්නොසෙන්ට්‍රිසිටි කියන්නේ. ඔයා හිතනවා ඔයාගේ කල්චර් එක තමයි සුපීරියර් කල්චර් එක. ඔයා try කරනවා ඔයාගේ වටේ ඉන්න අයවත් ඒකට ඇදලා ගන්න. කල්චරල් ලිටරසි කියන්නේ ඕක ඔපොසිට් පාර්ට් එක. ඒකෙදි වෙන්නේ ඒකෙදි කියන්නේ නැහැ ඔයා අනිත් කල්චර් එකකට යනවා ඔයා වෙන කල්චර් එකකට ඔයා යනවා එහෙම අදහසක් නෙමෙයි එතන තියෙන්නේ. කල්චරල් ලිටරසි means you like to know about other cultures. ඔයා කැමති අනිත් කල්චර්ස් ගැන දැනගන්න. ඒවයි තියෙන වෙනස්කම් මොනවද? ඒවා කොහොමද හැසිරෙන්නේ? ඒ වගේ කල්චරල් ලිටරසි එක ගන්න ඔයා කැමති. මේක තමයි බෙස්ට් ඔප්ෂන් එක. ඉන්ටර්නැෂනල් බිස්නස් නෙමෙයි ඕනම දෙයක් ග්ලෝබල් ට්‍රේඩ් හැම දෙයකදීම කල්චරල් ලිටරසි කියන එක තමයි ඕන වෙන්නේ. එත්නොසෙන්ට්‍රිසිටි කියන එක නෙමෙයි. මේක තමයි බෙස්ට් ඔප්ෂන් එක. කල්චරල් ලිටරසි කියන එකේදී ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා වෙන කල්චර් එකකට ඇඩැප්ට් වෙනවා ඔයා වෙන කල්චර් එකකට වෙන ආගමකට බැඳෙන්න යනවා කියලා. ඒක සිම්ප්ලි කියන්නේ ඔයා අනිත් කල්චර්ස් ඒවයි තියෙන දේවල් ඒවයි තියෙන කම්පොනන්ට්ස් ඒව ගැන දැනගන්න කැමති. ඒව ගැන හදාරනවා අන්න ඒ වගේ එකක්. ඊට පස්සේ කල්චර් වල තියෙන කම්පොනන්ට්ස් ගත්තොත්
තියෙනවා කල්චර් වල ඇවිල්ලා පළවෙනි එක තමයි මේ ඊස්තටික් කියලා කියන්නේ. ඊස්තටික් කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ඔයි normally අපි අදහස් කරන දේම තමයි. music, dancing, art, architecture අර ඒ වගේ දේවල්. එක එක කල්චර්ස් වල ඕවා එක එක විදිහයි. දැන් අපි ගත්තොත් dancing අපේ සංස්කෘතියේ අපේ ලංකාවේ තියෙන සංස්කෘතියේ තියෙන dancing items නෙමෙයි western country එක ගත්තොත් වෙනම dancing තමයි තියෙන්නේ වගේ. ඒ වගේම උතන ආකිටෙක්චර් කියලාත් මම ගෘහ නිර්මාණ ඒක තමයි මේ ස්ලයිඩ් වලින් පෙන්වලා තියෙන එක එක රටවල් වල එක එක විදිහේ ගෘහ නිර්මාණ තමයි තියෙන්නේ. මොකද්ද ආකිටෙක්චර් තියෙන එක එක විදිහට. ඒක එතකොට ඊස්තටික් කියන එකට අදාළ වෙන දෙයක්. ඊට පස්සේ කියනවා values and attitudes ගැන. values and attitudes වල නිකන් පොඩි පොඩි වෙනස්කම් දෙක තුනක් කියනවා. value එකක් ගත්තොත් ගොඩක් වෙලාවට දැන් culture එකක තියෙන මේ values කියන ඒවා අපිට එන්නේ අපේ religious කියන්නේ අපේ ආගම් වලින් අපි අදහන ආගම් වලින් අපි ඉගෙන ගන්න දේවල් වලින් තමයි අපිට ගොඩක් වෙලාවට value කියන එක ලැබෙන්නේ. values අපි දැනගන්නේ සහ ඒ වගේම attitude එකක් ගත්තොත් attitude කියන එක කියන්නේ ඔයාගේ attitude එක නෙමෙයි මගේ attitude එක. දෙයක් ගැන ඇටිටියුඩ්ස් ගත්තාම එක්කෙනෙක් කෙනාට වෙනස්. ඒ වගේම ඇටිටියුඩ් එකක් මොකක් හරි දෙයක් ගැන පොසිටිව් ඇටිටියුඩ් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඒක නෙගටිව් දෙයක් වෙන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් තව කියන්න ඕන මේ වැලියුස් කියන දේවල් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හැමෝටම පොදුයි. ඒක usually to common everybody. කියන්නේ කල්චර් එකක් ඇතුලේ ඉන්න හැමෝටම ওই කියන වැලියු එක පොදුයි. හැබැයි ඇටිටියුඩ් කියන ඒවා, ඒ කියන්නේ ඇටිටියුඩ්ස් කියන දේවල් එක එක්කෙනාට වෙනස්. ඒවා different from others to different from person to person. දැන් අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මං කියනවා වැලියු එකක් විදිහට lying is not good. බොරු කියන එක හොඳ නැහැ. ඒක වැලියු එකක් නම් දැන් මේ කල්චර් එක ඇතුලේ ඉන්න දැන් මෙතන අපි ගත්තොත් අපි හිතමු නිකන් කල්චර් එක ඇතුලේ ඉන්නේ අපි ටික කියලා අපි 15ක් ඉන්නවා කියලා. ওই 15 දෙනාටම ওই කියන වැලියු එක එක වගේ බලපානවා. බොරු කියන එක හොඳ නැහැ කියලා. lying is not good කියන වැලියු එක අපි හැමෝටම එක වගේ. හැමෝටම මේක commonly බලපාන දෙයක්. හැබැයි attitude එකක් විදිහට ඕක ගත්තොත් ওই lying is not good කියන එක ඒක attitudes විදිහට එක එක්කෙනාට වෙනස් වෙනවා. දැන් මම කියන්න පුළුවන් මගේ attitude එක විදිහට මම කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා. හැබැයි තව කෙනෙක්ගේ attitude එක වෙනස්. සංජීවනී කියන්න පුළුවන් එයා හැමතිස්සෙම බොරු කියනවා කියලා. සාදලිගේ attitude එක වෙනස්. එයා කියන්න පුළුවන් මම ගොඩක් වෙලාවට බොරු කියනවා එහෙම. එතකොට තව කෙනෙක් කියන්න පුළුවන් අවස්ථාව අනුව මම බොරු කියනවා. ඒ වගේ attitude කියන ඒවා එක එක්කෙනාට වෙනස්. එතකොට ඊළඟට තියෙන්නේ manners and customs කියන එක. manners and customs කියන්නේ සාමාන්‍යයෙන් ওই manners කියලා කියන්නේ අපේ තියෙන manners-ම තමයි courtesy කියන එක. එතකොට customs කියලා කියන්නේ නිකන් සංජීවනීට හරියට හරි. manners and customs ගත්තාම ඒ කියන්නේ manners කියලා කියන්නේ courtesy නේ අපි දන්න දේ. මම නිකන් කිව්වේ. නෑ නෑ මම වෙනස් කරන්නම් මං කියන්නම් මගේ ඇටිටියුඩ් එක තමයි හැමතිස්සෙම බොරු කියන එක. සංජීවනීගේ ඇටිටියුඩ් එක වෙනස් එකක්. ඔන්න කරගෙන යනවා මේක හොඳේ manners and customs. කස්ටම් එකක් කියලා කියන්නේ දැන් මැනර්ස් කියලා කියන්නේ සාමාන්‍ය කර්ටසි අපිට තියෙන මැනර්ස්ම තමයි. කස්ටම්ස් කියලා කියන්නේ ওই සිරිතිරි දැන් කල්චර් එකෙන් කල්චර් එකට වෙනස්. දැන් අපි ගත්තොත් අපේ නිව් ඉයර් කස්ටම්ස් තියෙනවා. ඒ වගේ වෙන ආගමක ඒගොල්ලන්ගේ මොකක් හරි ඒගොල්ලෝ ගේ මොකක් හරි උත්සවයක් තියදී ඒගොල්ලන්ට තියෙන වෙනමම කස්ටම් සිරිතිරිත්. අන්න ඒක තමයි උතන කියන්නේ. එතකොට කල්චර් එකක් වුණාම ඒකත් කම්පොනන්ට් එකක් වෙනවා. සහ සෝෂල් ස්ට්‍රක්චර් එක. සෝෂල් ස්ට්‍රක්චර් කියලා මෙතන තියෙන්නේ නිකන් මොන හරි දැන් ඕනම කල්චර් එකක් ඇතුලේ තියෙනවා ඉන්ස්ටිටියුෂන්ස්, රෑන්කින්ග්ස්, ගෲප්ස් වගේ දේවල්. දැන් අපි සෝෂල් ස්ට්‍රක්චර් එක අනුව ගත්තොත් අපිට ඒක බෙදන්න පුළුවන් අපි ගෲප් විදියට වගේ ගත්තොත් බයොලොජිකල් ගෲප් අනුව අපි ස්ට්‍රක්චර් එක හැදුවොත් බයොලොජිකල් ගෲප් අනුව මේල් ෆීමේල් කියන එක. එතකොට ජෙන්ඩර් කියන එක අනුව අපි සෝෂල් ස්ට්‍රක්චර් එක හැදුවොත් නිකන් මැස්කියුලින්, ෆෙමිනින් ඒ වගේ. ඒ වචන පස්සේ හම්බ වෙනවා අපිට. ඊට පස්සේ රිලිජන්ස් කියන එක ආගම්. ඒක මේන් කම්පොනන්ට් එකක්නේ. ඒ වගේම තමයි language differences and other form of non verbal communication. language differences හැම කල්චර් එකක තියෙන. හැම කල්චර් එකකම තියෙනවා. මොකද හැමෝම වෙනස් වෙනස් languages නේ කතා කරන්නේ සහ non verbal communication. ඒ කියන්නේ අපේ non verbally අපි communication කරන විදිහ අපේ gesture, posture, එතකොට අපි greetings ඒ දේවල් වෙනස්. ඒවා පෙන්නලා තියෙනවා මේ රූප වලින් එහෙම. දැන් මේ මෙතන රූපෙන් හැම පෙන්නන්නේ මේ ගෑනු කෙනා ෂේක් හෑන්ඩ් කරන්න හදනවා. හැබැයි පිරිමි කෙනා මොකද වෙන එකක් කරනවා. ඒ වගේ ඒ කියන්නේ අර ඒගොල්ලෝ බ්‍රීඩ් කරන විදිහ වෙනස්.
මෙතනදී දැන් කියලා තියෙනවා මොකද US වල ගත්තොත් මෙහෙම කරන්නේ කොයි රූපේ පෙන්වලා තියෙන එක. ඒක ඕකේ. ඒකේදි කන්සිඩර් කරන්නේ හරි ඕකේ පර්ෆෙක්ට් ඒ වගේ අයිඩියා එකක්. හැබැයි බ්‍රසීල් වල ගිහිල්ලා බ්‍රසීලට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් ওই වගේ හැම කරොත් ඒක හරියන්නේ නැහැ හිට. ඒ කියන්නේ ওই non verbal communication කියන එකත් වෙනස්. රටවල් අනුව වෙනස්. මේ පෙනුත් පෙන්වලා තියෙන ඒකම තමයි. මේගොල්ලෝ කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මොකද ඒගොල්ලෝ බ්‍රීඩ් කරන විදිහ අර කෙනෙක් අතට අත දෙනවා, තව කෙනෙක් ආයිබෝන් කියනවා. ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒක තමයි රූප වලින් පෙන්වලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් දැන් මේ මෙතන රිලිජන්ස් කියලා කිව්වනේ ආගම් ගැන කිව්වනේ කල්චර් එකක තියෙන මේන් කොම්පොනන්ට් එකක් කිව්වා රිලිජන්ස් කියන එක. එතකොට මේ ස්ලයිඩ් එකෙන් පෙන්වලා තියෙන්නේ රිලිජන්ස් ගැන. ඒ කියන්නේ ආගම් ගැන තමයි පෙන්වලා තියෙන්නේ. ලෝකේ තියෙන ආගම් කීපයක් පෙන්වලා තියෙනවා එතන. ඔතන තියෙනවා ක්‍රිස්තියානි පෙන්වලා තියෙනවා ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙන එකක්. ක්‍රිස්තියානි කිව්වහම රෝමන් කතෝලික් and ප්‍රොටෙස්ටන්ිසම් කියලා එකක් තියෙනවා. ඉස්ලාම් ගත්තාම මෙතන ඉස්ලාමුත් තියෙනවනේ කොළ පාටට. ඉස්ලාම් කිව්වහම සුන්නි ඉස්ලාම් එහෙම තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා non religious groups. ඒ වගේ ලෝකේ තියෙන ප්‍රධාන ආගම් කීපයක් තමයි උතන ඔය පෙන්නලා තියෙන්නේ. ජුඩිසම්, හින්දුනිසම් ඒ වගේ තියෙනවා. ඔක පාස් පේපර් එක අහලා තිබ්බ මොකක් හරි ලෝකේ තියෙන ආගම් එහෙම පොඩ්ඩක් අහලා තිබ්බ මොනවද? පස්සේ මේ තියෙන ආපහු අර ආකිටෙක්චර් ඊට පස්සේ එනවා හොබ්ස් හරි දැන් එතකොට මේ ඩයිමන්ෂන් ටික කියන කලින් දැන් ওই කල්චර් වල තියෙන කැරක්ටරිස්ටික් කොම්පොනන්ට්ස් ඒ දේවල් කිව්වා ඒකේ තේරෙන්න තැන නැහැ නේ මේකේ එහෙම වෙනස කිව්වා එත්නොසෙන්ට්‍රිසිටි කියන්නේ මොකද්ද කල්චරල් ලිටරසි කියන්නේ මොකද්ද ඒවයි තේරෙන්න තැන නැහැ නේ ඒවා මාරු නැහැ නේ නෑ ඔන්න එහෙනම් මේක කරා හොප්ස්ටඩ් ඩයිමන්ෂන් කියන එක ඔය හොප්ස්ටඩ් කියලා කියන්නේ කවුද රිසර්චර් කෙනෙක් එයා ඔය ගොඩක් ඩයිමන්ෂන්ස් ඒවා මේවා ඉදිරිපත් කරලා තියනලු සයිටේෂන්ස් අරව මේවා එතකොට ඒක තමයි මෙතනදී කියන්නේ one of the first researcher to analyze influence of national culture on management practices කියන්නේ management practices එක මේව කරද්දී national cultures වලින් කියන්නේ ලොකු influence එකක් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒක තමයි මේ ඔය කියන කෙනා research කරලා මේව කරලා අඳුනගෙන තියෙන්නේ. එතකොට එයා කියනවා culture එකක් කියන්නේ මොකක්ද කියලා එයා define කරලා තියෙනවා. එතකොට මේ වැදගත් වෙන්නේ මෙන්න මේක. මේ කියන index ටික. ඉන්ඩෙක්ස් 6ක් ඔය කියන හොට්ස්පොට් කියන එක්කෙනාගේ ඩයිමන්ෂන්ස් 6ක් තියෙනවා මේවා වැදගත් මොකද මේකෙන් ප්‍රශ්න අහන එක ඒවා power distance index individualism and collectivism masculinity versus femininity uncertainty avoidance index ඊට පස්සේ long term versus short term orientation and indifference versus restraint index කියව ගන්න බෑ වචන මේකේ දීලා තියෙන එක ඒක මම කියන්නම් පස්සේ මේ ටික කියලා දීලා ඉවරලා ඒකේ මේ ස්ලයිඩ් එකේ විස්තර කියන්නේ මේකේ මෙහෙම තිබ්බට විස්තර තියෙනවා power distance ඒවා මේවා කියන්නේ මොකක්ද කියලා power distance index එකේදී අදහස් වෙන්නේ to what extent societies are equal කොච්චර දුරකට society එක equal වෙනවද කියලා කියන අතන power distance කියලා කියන්නේ දැන් power distance එක ගොඩාක් වැඩි කියලා අදහස් වෙන්නේ ඒක ඇවිල්ලා ටිකක් අර අපි family එකක් වගේ පැත්තෙන් ගත්තොත් hierarchical family එකක් නැත්නම් hierarchy කියන්නේ ලොකු hierarchy එකක් තියෙන society එකක් හැබැයි power distance එක equal නම් එතනදි කියන්නේ hierarchy එක නැහැ එච්චර less hierarchical culture එකක්. අපි ඔතන ওই power distance කියන එක high low කියන එක මෙහෙම කියන්නම්. ඒ කියන්නේ අපි හිතන්නකෝ පවුලක් කියලා. ওই පවුල ඇතුලේ power distance එක high කියලා අදහස් වෙන්නේ. දැන් පවුල ඇතුලේ ඉන්නේ තාත්තයි අම්මයි ළමයි. power distance එක high means ලොකු hierarchy එකක් තියෙනවා. අපිට මොකක් හරි තීරණයක් ගන්න උනහම hierarchy එකක් තියෙනවා. ළමයා ගිහින් මුලින් අම්මගෙන් අහනවා ඊට පස්සේ අම්මා තමයි තාත්තට කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. එහෙම කියලා hierarchy එකක් තියෙනවා. ඒක තමයි power distance කියන එක high කියන්නේ. ඕක society එකක් පැත්තෙන් වෙන්න පුළුවන්. මම අර තේරුම් ගන්න වගේ තමයි පොඩ්ඩක් කිව්වේ පවුලකින් කොහොමද කියලා. ඊට පස්සේ power distance කියන එක low නම් උතනදී කොහොම hierarchy එකක් නෑ. අම්මයි තාත්තයි ළමයි ඔක්කොම සමානයි වගේ.
ඔක එහෙම වෙන්නේ නැහැ නිකන් සොසයිටි එකකින් වගේ කියන්නේ power distance කියන එක සමානයි නම් නැත්නම් low නම් hierarchy එකක් නැහැ එහෙම. දැන් රටවල් වල ඕක කියලා තියෙනවා මොන රටවල් වලද power distance කියන එක ගොඩක් high. ඒ කියන්නේ ලොකු hierarchy එකක් තියෙනවා ඒ රටේ. මිනිස්සුන්ගේ සහ පාලකයන්ගේ අතර උනත් ලොකු hierarchy එකක් තියෙනවා gap එකක් වගේ. ඊට පස්සේ power distance කියන එක low වෙන්නේ මොන රටවල් වලද ඒවා කියලා තියෙනවා. මෙන්න මේ රූපේ තියෙන්නේ ඒක මේකේ තියෙන්නේ ඒක power distance ගැන තිබ්බා. ඉතින් power distance කියන එක ඒ වෙලාවට කියලා දෙන්නම්. ඊට පස්සේ ඔක තමයි power distance කියලා කියන්නේ. ඊට පස්සේ individualism versus collectivism කියන එක. එතකොට අපි දන්නවා individualism කියන්නේ සාමාන්‍යයෙන් අර ඔයා focus කරන්නේ ඔයා ගැන විතරයි. individual කෙනෙක් විදිහට you are only focusing about yourself. ඒ වගේ තමයි සමහර රටවලුත් ඉන්නවා. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ගැන විතරයි. කියන්නේ අර වෙන countries එක ගොඩක් සහයෝගයෙන් ඉන්න ඕන. ඒ වගේ එච්චර එහෙම නැහැ. individualism කියන්නේ රටක් වුණොත් ඒ රට ගොඩක් වෙලාවට focus කරන්නේ එයාගේ. ඒ කියන්නේ එයා විදිහට එයා විතරක් දිනනවා වගේ. collectivism කියන එක ඇවිල්ලා එහෙම නැහැ. individual කියන එක එතනදි කියන්නේ individualism is not important. You are a part of group. ඔයා හැමතිස්සෙම part එකක්. group එකක part එකක්. එතකොට ඔයාලට තනියෙන් ගමනක් යන්න බෑ. හැමතිස්සෙම group එකක් විදිහට තමයි. family එකක් විදිහට තමයි ඔයා ඉන්න ඕන. අන්න ඒක තමයි collectivism කියන්නේ. එතකොට දැන් individualism කියන එකේදී ගත්තොත් එතනදි කියනවා ඔයා මොකක් හරි reward එකක් ගත්තොත් ඔයා මොකක් හරි benefit එකක් ගත්තොත් නැත්නම් ඔයාට මොකක් හරි දෙයක් lost වුණොත් ඔයාට මොකක් හරි දෙයක් නැති වුණොත් ඒක ඔයාට විතරයි බලපාන්නේ. හැබැයි collectivism කියන එකේදී කියනවා ඔයාට මොකක් හරි benefit එකක් නැත්නම් reward එකක් හම්බුනොත් ඒ වගේම ඔයාට මොකක් හරි දෙයක් අහිමි වුණොත් ඒ දේ වෙන්නේ ඔයාට විතරක් නෙමෙයි group එකටම හැමෝටම. ඒක තමයි collectivism කියලා කියන්නේ. ඊට පස්සේ ඔන්න දැන් masculinity versus femininity කියන එක තප්පරයක් ඉන්නවද? masculinity versus femininity කියන එකේ තේරුම වෙන්නේ masculinity කියන එක ඇවිල්ලා අපේ ලංකාව වගේ ගන්න පුළුවන් ওই කියන කල්චර් එකට තමයි අදාළ වෙන්නේ. ওই ඉන්ඩෙක්ස් එක අනුව ලංකාව අදාළ වෙන්නේ masculinity කියන එකට. masculinity කියන්නේ ගොඩක් ඒ වගේ countries ඒ වගේ cultures තියෙන රටවල් ගොඩක් කියන්නේ ටිකක් competitive තියෙනවා. gender role differentiations තියෙනවා. gender role differentiations කිව්වහම අර විෂමතා ඒ වගේ දේවල් සහ assertiveness කියන එක. assertiveness කියන්නේ අර දෙයක් දිහා නිශ්චිතව බලනවා වගේ එකක්. ඒක අර වෙනස අඳුන ගන්න පුළුවන් මේ දෙකේ ගොඩක්ම masculinity කිව්වහම ඒ කියන්නේ මොකක් හරි reward එකක් නැත්තම් මොකක් හරි benefit එකක් වගේ දෙයක් දෙනවා නම් ඒක measure කරනවා. quantitative terms වලින්. එතකොට femininity කියන එක ඇවිල්ලා එහෙම නැහැ. ඒකෙදි ගොඩක් කියන්නේ concern කරන්නේ නැහැ quantity එක දිහා. හැබැයි ගොඩක් වෙලාවට quality එක දිහා තමයි ඕකෙදි measure කරන්නේ femininity කියන එකේ. දැන් ඒ වගේම තමයි femininity කියන එක ගොඩක් වෙලාවට බලන්නේ innovations කොහොමද කෙනෙකුගේ soft skills improve කරන්නේ කොහොමද කෙනෙකුගේ decision making abilities ඒ දේවල් වර්ධනය කරන්නේ කියන එක. නැතුව ලොකුවට competition එකක් එහෙම නැහැ. ගොඩක් වෙලාවට creativity freedom මේ වගේ දේවල් හම්බ වෙනවා. දැන් ඒක කිව්වොත් මම කියවනේ අර මොකක් හරි හැමතිස්සෙම rewarding ඒ දේවල් නැත්තම් ඔයා මොකක් හරි achieve කරගත්තොත් ඒක measure කරන්නේ grading systems වලින් කියලා. ඒක නිකන් මෙහෙම කියන්නම්. දැන් masculinity කියන එකයි femininity කියන එකයි අපි නිකන් වෙනස බැලුවොත් දැන් ලංකාවේ කියන්නේ masculinity country එකක්. එතකොට අපේ හැමතිස්සෙම education system එක ඇවිල්ලා measure කරන්නේ නැත්නම් academic system එක ඇවිල්ලා measure කරන්නේ grading systems වලින්. මොකද විභාග තියෙනවා දැන් ශිෂ්‍යත්වේ නැත්නම් O level A level හැමදේම තියලා අපිට grading දෙනවා. O level වලට ශිෂ්‍යත්වයට ලකුණු කීයද O level වලට A5යි A6යි අර ඒ වගේ හැමතිස්සෙම grading. ඒ වගේම A level වලටත් එහෙමයි සහ අපි campus ඇවිල්ලා ඒ exams වලත් එහෙමයි A+ B+ C- මේ වගේ grading දෙනවා. හැබැයි ඔය කියන femininity ගත්තාම ඔව් නෑ එච්චර නෑ.
masculinity versus femininity කියන එකකදී ওই වගේ දැන් femininity country එකක් ගත්තොත් හිතන්නකෝ වෙන මොකක් හරි රටක් කියලා. ඒ රට කොහොම දැන් විභාග තියලා ළමයිට කොහොම grading systems දෙන්න එහෙම එච්චර බලන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ පුළුවන් තරම් කොහොමද ළමයෙකුගේ soft skills වර්ධනය කරන්නේ. එතකොට innovations අන්නේ දේවල් creativity mindset අන්නේ දේවල් තමයි improve කරන්නේ. මම මෙතන කිව්වේ නිකන් වෙනස වගේ පෙන්නුවේ. ඒක තමයි තියෙන උතන masculinity versus femininity කියලා. ප්‍රශ්න තියෙද මොනවා හරි? නෑ නෑ. මේ මොනවද කියලා තියෙනවා මම ඒක පොඩ්ඩක් පස්සේ කියන්නම්. masculinity කියන්නේ මොකද්ද femininity කියන්නේ මොකද්ද කියලා ඔන්න දැන් කිව්වා. ඒක තේරුම් නැද්ද? මොකක් හරිම ප්‍රශ්නයක් තියෙද? කාශීන්ට නම් ප්‍රශ්නයක් නෑ ඒකේ. මේක කටියට නෑනේ නේ. මේ ටික ඔක්කොම කරාට පස්සේ මොකක් හරි අවුලක් තිබ්බොත් එහෙම උනත් අහන්නකෝ. ඒක තමයි උතන වෙනස තියෙන්නේ. masculinity කියන්නේ මොකද්ද? femininity කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ uncertainty avoidance index කියලාත් එකක් තියෙනවා. ඔතනදී කියන්නේ සමහර කියන්නේ රටවල් ගත්තාම ඒගොල්ලෝ uncertainties avoid කරන්නේ නැත්නම් අවිනිශ්චිතතාවයන් මොකක් හරි හදිස්සි අපි හිතුවේ නැති වෙලාවක මොකක් හරි දෙයක් වුණොත් ඒක avoid කරන්න. ඒකට කියන්නේ ඒක manage කරන්න කොයිතරම් දුරකට රටක් ready වෙලා ඉන්නවද? ඕකෙත් index එකක් තියෙනවා. ඒ වගේ රටක් ගත්තොත් ඒ කියන්නේ ඔය කියන uncertainty avoidance එක ගොඩක් high country එකක් ගත්තොත් ඒ වගේ රටක ගොඩක් rigid rules තමයි තියෙන්නේ. නැතුව දැන් අපේ රට ගත්තොත් අපිට කියන්න බෑ අපේ රටේ uncertainty avoidance index එක high කියලා. මොකද අපේ රටට මොකක් හරි ටිකක් අර uncertainty එකක් නිකන් හිතා ගන්න බැරි දෙයක් වුණොත් ඉතින් ස්වාභාවික විපතක් හරි මොකක් හරි එහෙම වුණොත් අපි එකට කලින් ඉඳන් රෙඩි වෙලා නැහැ නේ සම්පූර්ණයෙන්ම රට වැටෙනවා අනිවාර්යෙන්. එතකොට අපිට කියන්න බෑ අපේ රට ලංකාවේ uncertainty avoidance index එක high කියලා. එහෙම රටවල් තියෙනවා හැබැයි. ඒක පස්සේ කියන්නම්. ඊට පස්සේ long term versus short term orientation index. long term versus short term orientation කිව්වහම short term කියලා කියන්නේ ගොඩක් වෙලාවට මෙතන short term කියන එක මුලින්ම කිව්වොත් short term orientation කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් සමහර cultures තියෙනවා ඒවා traditions වලට customs වලට ඒවට තමයි respect කරන්නේ. හැබැයි long term කිව්වහම එහෙම නැහැ. ඒ කියන්නේ ඔය ගොඩක් modern cultures නැත්නම් future cultures නැත්නම් western වගේ දේවල් ටිකක් long term කියලා කියන්න පුළුවන්. short term කියන්නේ අර වගේ ගොඩක් traditions නැත්නම් customs ඒ දේවල් වලට කරු කරගෙන පාඩුවේ ඉන්න වගේ රටවල්. පස්සේ මෙතන මේ වචනයක් තියෙනවා indifference versus restraint index කියලා. ඒකෙදි කියන්නේ මෙන්න මේකයි. ඒකෙදි කියන්නේ මේ පළවෙනි එකේ කියන්නේ indifference versus restraint index. පළවෙනි එකේදී කියන්නේ මෙතනදී කියන්නේ මොකද්ද? මේකෙදි කියන්නේ there are no restrictive rules or regulations for you to fulfill your needs. ඔයා ඉන්නේ මේ වගේ කල්චර් එකක් නම් මේකේ indifference කල්චර් එකක නම් ඔයා ඉන්නේ. ඔයාට ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට ඔයාට ඕන කරන දේවල් කරද්දී ඔයාගේ needs fulfill කරගනිද්දී එහෙම restrictive rules regulations ඒව නැහැ. හැබැයි restraint index එකක් ගත්තාම එහෙම නැහැ. ඔයාට ඕන විදිහට ඒ කියන්නේ ඔයාගේ needs fulfill කරගන්න බෑ. ගොඩාක් regulations ගොඩාක් ඒ දේවල් තියෙනවා. දැන් අපි නෝර්වේ ගත්තොත් නෝර්වේ කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔය කියන්නේ indifference country එකක්. මොකද නෝර්වේ තියෙනවා right එකක් the right to roam. The right to roam means
you don't need to get permission to roam in any land in Norway. කියන්නේ Norway ඇතුළේ ඇවිදින්න එහෙම land එක ඕන land එක ඇවිදින්න එහෙම permission එකක් ගන්න ඕනේ නැහැ. කියන්නේ එහෙම කියනවා මෙතන ලියාගෙන තියෙන මම එහෙම. ඒ කියන්නේ අර ගොඩක් rules regulations නැත්නම් නීති තද ගතියක් නැහැ. හැබැයි restraint කිව්වහම මේ වචනේම තියෙනවා. ඒක ගොඩක් තදයි. ගොඩක් rules තියෙනවා, regulations තියෙනවා country එකේ. ඒක තමයි උතන කියන්නේ. දැන් ඔය 6 විස්තර කරා. ඕකේ මොකක් හරි තියෙනවද අවුලක්? තියෙනම් අහන්න. තියද? අන්තිම එක ගත්තොත් අන්තිම එකේදී කියන්නේ මේ restraint index කිව්වහම මේ වගේ කල්චර් එකක ගොඩක් rules තියෙනවා regulations තියෙනවා ගොඩක් ඒක තදයි. ඒ වගේ කියන්නේ තදයි කියන්නේ ගොඩක් නීතිමය වශයෙන් ලොකුයි කියන්නේ ලොකු බලපෑමක් තියෙනවා. හැබැයි මේ වගේ කල්චර් එකක් ගත්තොත් ඔය influence කියන එකක් ගත්තොත් එහෙම ලොකුවට rules regulations නැහැ restrictive ගතියක් නැහැ ඒකේ. ඒ කියන්නේ දැන් අර නෝර්වේ ගත්තොත් නෝර්වේ කියන්නේ මෙන්න මේ වගේ කල්චර් එකකට අයිති වෙන රටක්. දැන් නෝර්වේ තියනවලු the right to roam. ඒ කියන්නේ ඒකේ නීතියක් නෙමෙයි. ඒ කියන්නේ ඒකේ පුළුවන් දැන් ඔයා නෝර්වේට ගියත් ඒ කියන්නේ අර මේ ඔයාට permission ගන්න ඕනේ නැහැ ඇවිදින්න. දැන් වෙන land එකක එහෙම ඇවිදින්න එහෙම permission ඕන වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ needs fulfill කරගන්න පුළුවන්. rules and regulations නැහැ ඒ රටේ. ඒ කියන්නේ ඒ රටේ culture එකේ. මෙතනදී කියන්නේ ගොඩක් rules තියෙනවා, restrictions තියෙනවා, ගොඩක් නීතිමය පැත්තෙන් තදයි. ඒක තමයි මේ index එකේ කියන්නේ. එතකොට මේ අනිත් පහේ හරි මේකේ හරි මොකක් හරි තේරෙන්නේ නැති වගේ තැනක් තියද? අනිත් කටියට. තියද? දැන් මම කරනවා. හරි. ඔව් අපේ ගෙදර බල්ලා බුරන්නේ. ඕ මං ඉන්නේ සත්තුවක් තමයි. හරි කරන්නන්නේ මේක. මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ ස්ලයිඩ් එක පස්සේ කරන්නම් කියලා. ඒ කියන්නේ අර තියෙන ඉන්ඩෙක්ස් අනුව මේකේ පෙන්ලා තියෙනවා highest relative score. මම කියන එක ඇහෙන්නේ නැද්ද? පැහැදිලි මදි වගේද? ඇහෙනවනේ නේ? highest relative scores individualism index. හරියට. highest relative scores individualism index. දැන් individualism කියන එක මම කියවනේ individualism කියන්නේ අර තනියෙන් කෙනෙක් කියන්නේ හැමතිස්සෙම අපි තනියෙන් individual විදිහට focus කරන්නේ. group එකක් විදිහට හිතන්නේ නැහැ. හැමතිස්සෙම ඔයා reward එකක් ඔයා benefit එකක් ගත්තොත් ඒක ඔයාට. එහෙමනේ හිතන්නේ. එතකොට ඒ වගේ individualism පැත්තෙන් කියන්නේ individualism කියන එක high. වැඩිපුර තියෙන රටවල් ගත්තොත් United States, Australia ඒ වගේ රටවල් තියෙනවා. දැන් මේ උඩම තියෙන්නේ ඔය කියන එක වැඩියෙන්ම තියෙන එක නැත්නම් individualism index එක high රටවල්. ඒ වගේ මෙතන දීලා තියෙනවා power distance එක low. power distance low means equal. ඒ කියන්නේ එහෙම ලොකු hierarchy එකක් නැහැ family එක ගත්තත් society එක ගත්තත් එහෙම ලොකුට hierarchy එකක් නැහැ මේ වගේ රටවල් වල. මෙහෙම යටට එද්දී මොකද්ද වෙන්නේ? power distance එක එන්න වැඩි වෙනවා. මොකද මේකේ දීලා තියෙන වචනෙත් එක්ක. ඊට පස්සේ uncertainty avoidance කියන එක lowestම රටවල්. දැන් සිංගප්පූරුව ගත්තොත් ඒකේ uncertainty avoidance එක ගොඩාක් lowලු.
මොකක් හරි අන්සර්ටි එකක් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ රට එහෙම ඒක කොහොමද අපි ඒක මැනේජ් කරන්නේ එහෙම කියලා කලින් ඒගොල්ලෝ එහෙම තීරණය කළේ එහෙම මුකුත් නැහැ. හැබැයි යටට එන්න පේනවා යුනයිටඩ් ස්ටේට්ස් ඒ වගේ රටවල් ගත්තොත් ඒගොල්ලොන්ගේ ඒක අර අන්සර්ටි ඔවිඩන්ස් එක හොඳයි ටිකක් ඉහළ මට්ටමක තියෙනවා මේවට සාපේක්ෂව. ඒ වගේම තමයි ඔය කියන මැස්කියුනිටි ඒ අනිත් ඒවාත් අපිට හොම් පෙන්වන්න පුළුවන්. මැස්කියුනිටි කියන එක ලෝ රටවල් පෙන්වලා තිනවා. ස්වීඩන්, නෝර්වේ එහෙම පෙන්වලා තියෙනවා ඕකේ.